කටුගස්තොට වැම්පයර් ඝාතනය 1948 වසරේ සිදු වූ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා අඩුවෙන් කතාබහට ලක් වූ නමුත් අතිශය බිහිසුණු සිදුවීමකි. අදටත් බොහෝ දෙනා නොදන්නා මෙම කතාව ලේ සිසිල් කරවන එකකි. මෙම අපරාධයේ බිලි වූයේ කටුගස්තොට බාලිකා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 11 හැවිරිදි කමලාවතී මැණිකේ නම් දැරියකි. නම සහ පාසල මනංකල්පිත වුවත් සිදුවීම සැබෑය. 1948 ඔක්තෝබර් 15 වැනිදා පෙරවරුවේ පාසලෙන් නිවසට එමින් සිටියදී කමලාවතී අතුරුදහන් වූවාය. සවස් වනතුරුත් ඇය ගෙදර නොපැමිණීමෙන් පවුලේ අය දැඩි භීතියට පත් වුණා. ඊළඟ උදෑසන 1948 ඔක්තෝබර් 17 වැනිදා කටුගස්තොට ගමෙන් සැතපුම් භාගයක් පමණ ඈතින් තිබූ අත්හැර දමා තිබූ තේ වත්තකින් ඇයගේ මල සිරුර සොයා ගන්නා ලදී. මල සිරුර දැක ගම්වැසියන් තැති ගැනුණා. ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවත් උගුර මිරිකා ඝාතනය කර ඇති බවත් පැහැදිලි විය. වැදගත්ම කරුණ වූයේ ඇයගේ උගුරේ තිබූ පුළුල් තුවාල දෙකයි. මරණ පරීක්ෂණයේදී ශරීරයෙන් ලේ අසාමාන්‍ය ලෙස අඩු වී තිබූ බව වෛද්‍යවරුන් තහවුරු කළා. මේ නිසාම ගම පුරා අමුතු කටකතා පැතිරුණා. ගමේ සැබෑ වැම්පයර් කෙනෙක් ඉන්නවා යන කතාව කන්දේ නගරය පුරා වේගයෙන් පැතිර ගියා. ඝාතකයා ලේ බීවාද නැත්නම් යක්ෂ පූජාවක් සඳහා බිලි පූජාවක් කළාද යන ප්‍රශ්න ජනතාව අතර මහත් භීතියක් ඇති කළා. මෙම සිදුවීමෙන් පසු මාස ගණනක් පුරා දරුවන් තනිව පාසල් යැවීම ගම්වැසියන් නවත්තලා දැම්මා. සවස වන විට ගමම නිහඬ භීතිකාවක ගිලුණා. දින 3කට පසු සැකේ යොමු වුණේ දැරියගේ නිවසට ගෙවල් දෙකක් ඈතින් වාසය කළ 29 හැවිරිදි කම්කරුවෙකු වූ සයිමන් අප්පු වෙතයි. අසල්වැසියෙකු ඔහුගේ සරමේලේ බින්දු දැක ඒ ගැන අනෙකුත් අයට කියා තිබීම මෙම සැකය තහවුරු කළ ප්‍රධාන සාධකය විය. පොලිසිය විසින් සයිමන් අප්පු අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීම අතරතුර ඔහු සිදු කළ පාපොච්චාරණය සෑම කෙනෙකුගේම ලේ කැටි කළා. කුඩා කාලේ ඉඳලා මට ලේ ගැන අමුතු ආසාවක් තිබුණා. කුකුලන් මැරුවම, එළු මැරුවම ලේ රස බලනවා යනුවෙන් ඔහු ප්‍රකාශ කළා. තවත් ඔහු කියා සිටියේ මිනිහෙක්ගේ ලේ උණුසුම් වෙලා තියෙද්දි රස බලන්න ඕනේ කියලා මට කීප වතාවක්ම හිතුණා යන්නයි. 1949 මුලදී නඩුව උසාවියට ගියේය. වෛද්‍ය වාර්තා අනුව දැරිය ජීවත්ව සිටියදීම ලේ විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇති බව තහවුරු විය. නඩුව පුරා සයිමන් අප්පු කිසිදු පසුතැවීමක් නොපෙන්වූ අතර සිනාසෙමින් සාක්ෂි ලබා දුන් බව වාර්තා විය. එය අධිකරණය තුලත් භීතියක් ඇති කළා. අවසානයේ ඔහුට මරණ දඬුවම නියම විය. 1949 අගෝස්තු 12 වැනිදා බෝගම්බර බන්ධනාගාරයේදී ඔහු එල්ලා මරා දමන ලදී. මෙම අපරාධය ලිංගික හිංසනය සහ ලේ බොන හැසිරීම එකතු වූ නිසා එවකට තිබූ ඉංග්‍රීසි ආණ්ඩුවද පසුව ලංකා රජයද එය ජනතාවගෙන් හැකි තරම් හංගා තැබීය. ජනතාව අතර බිය පැතිර නොහරින්න මෙම සිද්ධිය පිළිබඳ විස්තර පුවත්පත්වල සහ මහජන සංවාදවලින් සීමා කර තබන ලදී. ඒ නිසාම කටුගස්තොට වැම්පයර් ඝාතනය අදටත් බොහෝ දෙනා නොදන්නා නමුත් ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසයේ අතිශය බිහිසුණු සිදුවීමක් ලෙස රහසේ ජීවත් වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ ලේඛන සහ සාක්ෂි කාලයත් සමග අතුරුදහන් වුණා. ඒ නිසාම අදටත් මේ කතාව සම්පූර්ණයෙන්ම දන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. කටුගස්තොට ප්‍රදේශයේ වැඩිහිටියන් අතර අදටත් ඒ කාලේ වැම්පයර් කතාව ලෙස මෙය රහසිගතව කතාබහට ලක්වේ. නමුත් නිල වශයෙන් එය කිසිදා පුළුල්ව ප්‍රචාරය වුණේ නැහැ.
ලංකා අපරාධ ඉතිහාසයේ මෙවැනි සිදුවීම් ජනතාවගෙන් හංගා තැබීම බිය පාලනය කිරීමට භාවිතා කළ ක්‍රමයක් බවත් බොහෝ ඉතිහාසඥයන් පෙන්වා දෙනවා. එහෙත් සත්‍ය සදාකාලිකයි. කටුගස්තොට වැම්පයර් ඝාතනය කියන්නේ අදටත් සිතාගන්නවත් අමාරු ලේසි සිල් කරවන සැබෑ සිදුවීමක්. මෙවැනි අමතක වූ බිහිසුණු කතා නැවත මතු කරන්නේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නයි. ඔබට මේ කතාව භයංකරයි නම් ඒකම එහි බලයයි. කතාව හොඳයි කියලා හිතෙනවා නම් රියැක්ට් කරන්න. තවත් මෙවැනි සැබෑ අමතක වූ කතා අහන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.